Rania, you can not open. You can see. No, you can see. Buddharupam sakalam sada vandami cediyam sampam sattadani Aririka dhatu mahabodhi Buddharupam sakalam sada evam me budang ekam samayam bhagava avasteyam viharati vedamani කරුණු තියනවා කියන අපොන් කරුණු මොකද බංගලාවේ මට ඉස්සරහ ගෙලින් යනවා දාන්න විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාශාය
2026 මාර්තු 1 වෙනි දින අප නීලගිරි මහා සෑරජාණන් වහන්සේ අභීසයට ගියා. ඉතින් එහිදී මහා සංඝරත්නය බොහෝ ප්‍රමාණයක් වැඩලා තිබුණා. ඉතින් මහා පින්කමක් සිද්ධ වුණා. ඉතින් අපිත් අපේ ආසපුවේ පින්වත් ස්වාමින් වහන්සේත් සමග දන්සැල්ද සිදු කරා. තවත් පින්වතුන් එකතු කරගෙන. ඉතින් අපිත් රොටි දන්සලක්ෂය පවත්වුවා. ඒ වගේම මහා සංඝරත්නයේ දම්පැන් පූජා කරන අවස්ථාවේ ඒ ස්ථානයට ගිහිල්ලා ලබා දීලා අපිත් ඒ මහා සංඝරත්නයට පූජාවන් කරගන්න අවස්ථාව සැලසුණා. ඉතින් මේක විද දන්සල් තිබ්බා. උක්පැණි දන්සලක් තිබ්බා. කුරක්කන් කැඳ දන්සලක් තිබ්බා ඒ විදිහට. ඉතින් මහා සංඝරත්නයට ප්‍රණීත භෝජන දානයක් දම්පැන් පූජාවක් තිබුණා. ඉතින් පූජා වස්තු තැන්පත් කිරීමක් සිදු කරලා තියෙනවා පාන්දර නීලගිරි මහා සෑරජාණන් වහන්සේගේ ඉහළම. ඉතින් තවත් නීලගිරි මහා සෑරජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු තියෙනවා. ඉතින් නීලගිරි මහා සෑරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරලා සුදුවට බැබලෙන දවසක් අපේ මේ නේත්‍ර යුගලෙන් දැකලා අපට සතුටින් වන්දනා කරන්න ඉක්මන් කාලයක් තුල උදා වේවා කියන ප්‍රාර්ථනාව මම කරනවා. ඉතින් මේ සියලු පුණ්‍ය සංස්කාර ධර්මයන් මේ පූජාවන් දැක සතුටින් ඔබත් අනුමෝදන් වන්න. මොකද මෙන්න මේ විදියට දැත්තම කියනවා නම් මටත් මේ අවස්ථාවට සජීවීව සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ විදිහට ඡායාරූප වශයෙන් සහ වීඩියෝ වශයෙන් තමයි මටත් මේ විදිහට දැක ගන්න අවස්ථාව සැලසුණේ. ඉතින් මේ අවස්ථාව ඔයාලටත් මේ විදිහට දැක ගන්න හැකි වුණා නම් දැක බලා සතුටින් වන්දනා කරගන්න. ඉතින් දුර්ලභ පින්කම් සම්බුද්ධ ශාසනයක දැක ගන්න ලැබෙන දුර්ලභ පින්කම් සංඝරත්නයේ විශාල ප්‍රමාණයක් අපට දැක ගන්න ලැබුණා. ඉතින් මේ විදිහට දැක ගන්න හරි ලැබෙනවා කියන්නේ කොච්චර වාසනාවක්ද. ඉතින් මේවායේ වටිනාකම හැමෝටම තේරෙන්නේ නැහැ, හැමෝටම දැනෙන්නේ නැහැ, හැමෝටම මේ පිළිබඳව වටිනාකමක් දැනෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක්ට මේ පිළිබඳව ලොකු වටිනාකමක්, ශ්‍රද්ධාවක්, ගෞරවයක්, පින්වන්ත සිතුවිලි පහළ වෙන්න පුළුවන් මේ ඡායාරූප පවා දැකීමෙන්. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකකින් යමක් ගත්තා නම් ඔයාට දැනුණු ශ්‍රද්ධාවන්ත පුණ්‍යවන්ත අදහස කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම තවත් කෙනෙක්ට දැකලා ජීවිතේට කුසලයක් එකතු කරගන්න හැකියාවක් තියෙනවා නම් බෙදා හරින්න. තෙරුවන් සරණයි. ධම්මෝ හවේ රක්කති
ධම්මචාරී ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී